වටය ගත්තා. අතනින් පේන්නේ හරි. 1 cup of brown sugar. ඊළඟට half cup of white sugar. දැන් අපි බීට් කරගන්න යන්නේ. අපි පිටි කප් 2මාරක් ගන්න ඕන. අපි බිත්තර 2ක් දාන්න ඕන. අපි වැනිලා තේ හැඳි 1ක් දාගන්න ඕන. අපි පිටියකට බේකින් පවුඩර් මේස හැඳි 1ක් දාගන්න ඕන. අපි dry ingredients වලින් wet ingredients වලට පොඩ එකතු කරගන්න ඕන. දැන් අපි ගෙදර තිබ්බ dark chocolates ටිකකුයි මුලින්ම dark chocolates ටික දානවා අපේ mixture එකට. ඊට පස්සේ තව අපි ගාලා තියෙනවා මේ milk chocolate buttons ටික. ඒ ටිකත් අපි එහෙමම දානවා. මේක ග්‍රෑම් 125ක්. ඒකත් අපි මේ mixture එකට එහෙමම දානවා. දැන් අපිට තියෙන්නේ mix කරගන්න හොඳට. අපි oven එක celsius අංශක 180කට preheat කරගන්න ඕන.